අද අපි පරාමාලු රසට මිනිසට හදාගමු. මේකට මම ඉස්සලා මෙහෙම කපාගෙන සෝදගත්ත පරාමාල් ටිකට කහ හැන්දි එකහමාරක් ලුණු ටිකක් කියන්නේ ඔයාලට පේනවා දාන ප්‍රමාණය ඒ ප්‍රමාණයට දාලා ඊට අමතරව 3-5 හැන්දි එකහමාරක් විතර දාලා හොඳට අනලා මේ ටික මම පැත්තක තියාගන්නවා. ඇත්තටම මෙහෙම අනලා තියලා පැත්තක තියාගන්න. එතකොට අර ලුණු හොඳට ලුණු 3-5 ටික ඒකට අල්ලනවා. එතකොට උයපුවාම රසයි. එකපාරටම අරගෙන උයනවට වඩා. ඉතින් මේ විදිහට මම මේ දැන් 3-5 ටික කළා හොඳට මේ විදිහට අනලා තියාගන්න. පැත්තක දැන් මේ අනද්දි ටිකක් පරිස්සමින් මොකද කෑලි කැඩෙන්න පොඩි වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින් තමයි මේක වැඩේ කරගන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ මම මේක පැත්තක තියලා මම මේ අවශ්‍ය දේවල් ටික කපා ගත්තා. ඒකට සුදු ලුණු, බීලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, ගොරකා, ඊට අමතරව මේ බේ ලීෆ් එකක් වගේ පුළුවන් නම් තියෙනවා නම් දාගන්න. ඒක නම් අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේ තියෙන කපාගත්ත ටික ඉතින් මම මේක පැත්තක තියලා ඔන්න දැන් හට්ටියක් ලිපේ තියලා සාමාන්‍ය ප්‍රමාණයට මේ ප්‍රමාණයට වගේ දැල්ල තියෙන කියන්නේ ගින්දර තියාගත්තා මම. ඊට පස්සේ ඒක ටිකක් රත් වුණාට පස්සේ මේකට අවශ්‍ය තෙල් ටික දාගත්තා. දැන් අපි යූස් කරන්නේ ඔලිව් ඔයිල්. ඒ නිසා තමයි ටිකක් වැඩිපුර මෙහෙම දාගන්නේ. ඒ වුණාට ඔයාලා වෙන ඔයිල් එකක් යූස් කරන නම් මෙච්චර ප්‍රමාණයක් ඔයිල් දාගන්න එපා. ඊට පස්සේ ඒ තෙලට ටිකක් තෙල් බැදීගෙන එනකොට මම මේ සුදු ලුණු ටික දාලා පොඩ්ඩක් තෙලේ බැදෙන්න දෙනවා. ඒක චුට්ටක් බැදුනට පස්සේ තමයි මම බීලුණු ටික දාන්නේ. එකවරම දාන්නේ නැහැ. මොකද දැන් නැත්තම් අර සුදු ලුණු ටික බැදෙන්නේ නැහැ හොඳට ඒ නිසා. ඊට පස්සේ බාගෙට බැදිනාට පස්සේ බීලුණු ටික දානවා කපා ගන්න. හීනෙට කපා ගන්න. මම සාමාන්‍යයෙන් කොටුවට වගේ පොඩිවට කපාගෙන දෙන්නේ. ඊට අමතරව මේකට බේ ලීෆ් එක දානවා. ඒක සුවඳට අවශ්‍ය නිසා. හොඳට කවලම් කරලා බැදගන්න. ඊට පස්සේ කරපිංචා මේකේ කරපිංචා ටිකක් දාන්න ඉස්සෙල්ලාම තෙලට. මොකද ඒකට මේ අපි කරපිංචා තෙලට දාන්නේ සුවඳෙන්න. කරපිංචා රම්පේ ටික දාන්නේ තෙලට සුවඳෙන්න ගොඩක් දුරට. ඊට පස්සේ මේ තියෙන්නේ බැදගත්ත 3-5. දැන් ඔයාලට පේන ප්‍රමාණය කොච්චර දාන්නේ කියලා. මේක ඔය මේ සැඳි වලින් දාන්නේ. මේ සැඳි ප්‍රමාණය තමයි දාන්නේ. ඊට පස්සේ දැම්මේ මිරිස් කුඩු එක. ඔය මේ දේ දාන්නේ දැන් ගම්මිරිස්. ගම්මිරිස් හැන්දට වඩා පොඩ්ඩක් අඩුවෙන් දාන්න. නැත්නම් ටිකක් සැර වැඩි වෙන නිසා. ඊට පස්සේ මේ විදිහට හොඳට කවලම් කරගෙන ඒක ටිකක් බැදෙන්න දෙන්න හොඳට. කුක් වෙන්න දෙන්න මේ තෙලේම. ඊට පස්සේ දැන් බැදිලා ඇති. ඒ නිසා මම මේ විදිහට මේ මාළු ටික අරගෙන දාන්න එකින් එක එකවර දාන්න එපා. මොකද අර කෑලි තැලෙන්න පුළුවන්, කෑලි කැඩෙන්න පුළුවන්. කෑලි කැඩුණොත් ඉක්මනට දිය වෙනවා. ඒ නිසා හිමීට එකින් එක දාගන්න පරිස්සමට. මේ තැලෙන්නේ නැති වෙන විදිහට. දාලා මේක හොඳට මේ කවලම් කරගන්න මිශ්‍රණය ගෑවෙන විදිහට ඊට පස්සේ මේම අර දෙපැත්ත පෙරලා පොඩ්ඩක් වෙලා හොඳට මිශ්‍රණය ගෑවෙන විදිහට හොඳට කවලම් කරගන්න ඉස්සලාම. මෙහෙම මේ කවලම් කරද්දිත් බොහොම පරිස්සමින්. එහෙම නැති වුණොත් මේ කෑලි කැඩෙයි. කෑලි කැඩුණොත් එකක් ලස්සන නැහැ. අනිත් එක මට කෑලි දිය වෙනවා. පොඩ්ඩක් එක පැත්තක් බැදුනට පස්සේ දැන් මේම තෙලට දාලා පොඩ්ඩක් වෙලා තියන්නේ එකක් තමයි තෙලේම බැදෙනවා. එතකොට මේ මාළු එක එතකොට ගොඩක් රසයි. එක පැත්තක් චුට්ටක් ලාවට බැදුනට පස්සේ 3-5 පස්සේ
ඒක පොඩක් හිමීට අනිත් පැත්ත හරවන්න. ඒකේ පැති දෙක මාරු කර කර පොඩ්ඩක් වෙලා තියන්න. එතකොට දෙපැත්තම බැදෙනවා එකක්. අනිත් එක හොඳට කෑලි වලට අර මිශ්‍රණය හොඳට අල්ලනවා. හරි දැන් තමයි මම අම්මිරිස් ටික දාන්නේ. අම්මිරිස් ඉතුරු වෙලා තිබ්බ රම්පේ කෑල්ලක්. එතකොට ගොරක කෑලි තුනක් විතර දැන් දාන්න මේකට. ඊට පස්සේ මේ විදිහට ටිකක් කුක් වෙන්න දෙන්න. ඔක දාලා ඊට පස්සේ පොඩ්ඩක් වෙලා වහලා තියන්න පුළුවන් තෙලේම බැදෙන්න මේ මාළු කෑලි ටික. දැන් බලන්න මේ කැර එක පැත්තක් බැදිලා හොඳට ඒ මිශ්‍රණය හොඳට ගෑවිලා තියෙන නිසා ඒක ගොඩක් රසයි. මෙහෙම හදපු රසයි වගේම දැක්වමත් ලස්සනයි ඉතින්. හැම කෑල්ලක්ම අනිත් පැත්ත හරවනවා. දෙපැත්තම හොඳට ගෑවෙන්න ඕන නිසා හොඳට පාටික. ඊට පස්සේ මේක වහලා තියන්න පුළුවන්. වහලා තියලා කුක් වෙනාට පස්සේ මේ විදිහට වතුර ටිකක් දාගන්න. මේ වතුර දානකොට දැන් මේ ගොඩාක් වතුර දාගන්න එපා. ඒ කෑලි වල මට්ටමට වගේ වතුර දාගන්න. ඊට පස්සේ හොඳට කවලක් කරගන්න. කවලම් කරගන්න. කවලම් කරලා මේක තව ටිකක් වහලා තියන්න කුක් වෙන්න වතුරේ. මේම හදපුවම ගොඩක් රසයි. කියන්නේ අපි එක විදිහට මාළු හදනවානේ. ඉතින් අපි සාමාන්‍ය මේ මාළු මෙහෙම චුට්ටක් මිරිසට තමයි හදන්නේ මේ විදිහට. ඊට පස්සේ වහලා තියන්න පුළුවන් පොඩක් වෙලා කුක් වෙනකම්. ඔන්න දැන් කුක් වෙලා තියෙන ගොඩක් දුරට මේ වතුරත් හිඳලා තියෙන. ඒ නිසා මම උකු කිරි ටිකක් දාගන්නවා. මේකට ගොඩාක් උකු කිරි දාන්න එපා. මොකද මේක අපි මිරිසටනේ හදන්නේ. ඒ නිසා සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් දාගත්තාම ඇති. දැන් ගොඩක් දුරට කුක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඇදට පස්සේ මෙහෙම තමයි තිබ්බේ. මේක රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. අපි එක විදිහට හදනවනේ මාළු. දැන් මේක මිරිසට හදන එකක්. ඉතින් හරිම රසයි. ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. Okay, thank you so much for watching.